තවත් ලස්සන දවසක්. අද සෙනසුරාදා දවසක්. අද ටිකක් එළිය වැටෙනකන් නිදාගෙන උදේ 7ට විතර වගේ තමයි මම අවදි වුණේ. වෙනදට නම් උදේට දවල්ට මම එකටම උයා ගන්නවනේ. ඒත් අද උදේට වෙනසකටත් එක්ක පොළොර ටිකක් හදලා කන්න ඕන කියලා මම හිතුවා. සාමාන්‍යයෙන් බත් නැතුව අනිත් කෑම වර්ග අපේ ගෙදර හදන්නෙම රෑට. මොකද උදේට දවල්ට එකටම උයාගන්න එක මට ලේසි නිසා මම උදේට දවල්ට එකටම තමයි උයාගන්නේ. උදේ තේ ටික එහෙම බීලා පොල් ගෙඩියක් බිඳලා අරන් ගාලා ඔන්න ඉතින් රොටි ටික හදාගන්න තමයි මේ සූදානම් වෙන්නේ. අද මගේ දවස මේ විදිහට ඔයාලා එක්ක බෙදා ගන්න ගමන් මං අද ඔයාලා එක්ක කතා කරන්න හදන්නේ ඔයාලගේ ජීවිතයට ගොඩක් වටින ඔයාලගේ ජීවිතයට වටිනාකමක් එකතු කරන්න පුළුවන් ලස්සන දෙයක් ගැන. ඒ තමයි ප්ලෑනින් කියන දේ. අපි හැමෝම වගේ දන්න දෙයක් තමයි ලෝකයේ සාර්ථක වෙලා ඉන්න මිනිස්සු බහුතරයක් ගත්තම ඒ හැමෝම වගේ ප්ලෑන් එකකට වැඩ කරපු අය කියලා. ඉතින් මොකද්ද මේ ප්ලෑනින් කියලා කියන්නේ? එතකොට මේ කියන ප්ලෑනින් කියන දේ ගෘහණියක් විදිහට අපි කොහොමද යොදාගන්නේ වගේම මේ ප්ලෑනින් කියන දේ නිසා මට මගේ ජීවිතයට ලැබුණු වටිනාකම වාසි මම ඔයාලා එක්ක බෙදා ගන්නවා. මොකද ඔයාලටත් මේ වැඩේ පටන් ගන්න මොටිවේෂන් එකක් ඒකෙන් ගන්න පුළුවන් නිසා. ප්ලෑනින් කියලා කියන්නේ අපි අපිට කරන්න තියෙන වැඩ, අපේ අනාගතය, අපේ සිහින මේ වගේ දේවල් අපි කරන්නේ කොහොමද? ඒ වෙනුවෙන් අපි කරන්න ඕන වැඩ කොටස මොනවද? අන්න ඒ දේවල් සටහන් කරගෙන, ඒ දේවල් වලට ගෝල්ස් හදාගෙන, වැඩ කොටස් කරගෙන, ඒ විදිහට වැඩ ටික කරගන්න එකට තමයි අපි ප්ලෑන් කරනවා කියලා කියන්නේ. කතාබහ අතරතුර හදාගත්ත රොටි ටික ලුණු මිරිසක් එක්ක උණුවෙම ඉතින් අපි 4 දෙනාම රස වින්දා. නිදහසේ උදේ කෑම වේල රස විඳලා ඊට පස්සේ මම කිචන් එකට ආවේ අද දවසේ මම ප්ලෑන් කරන් ඉන්න වැඩ ටික ඉක්මනින් කරගන්න. ඉතින් මාත් එක්ක මේ වැඩ ටික කරන ගමන් අපේ කතාව නතර කරපු තැනින් අපි ආයිමත් පටන් ගමු. ඉතින් ප්ලෑනින් කියන දේනේ අපි කතා කර හිටියේ. මේ ප්ලෑනින් කියන දේ තවම පටන් අරන් නැති අයට පටන් ගන්න සහ පටන් අරගෙන ඉන්න අයට ඒක දිගටම කරගෙන යන්න මං මේ දේ සරලව කියන්නම්. ගොඩාක් අය මට කිව්ව දෙයක් තමයි ප්ලෑනින් කරන්න කිව්වට අපි මොනවද ප්ලෑන් කරන්නේ? ප්ලෑන් කරන්න තේරෙන්නේ නැහැ කියන දේ. ඇත්තටම මමත් YouTube බ්ලොග් වලින් ඒ කාලේ ප්ලෑනින් කියන දේ ගැන දැනගත්තම මටත් හිතුණ දෙයක් තමයි මම මොනවද ප්ලෑන් කරන්නේ. මම ඉතින් ගෙදර බබාලව බලාගෙන ගෙදර වැඩ ටික කරගෙන ඉන්නවනේ. ඉතින් මට ප්ලෑන් කරන්න දෙයක් නෑනේ කියන දේ තමයි මට හිතුනේ. පස්සේ මම හිතුවා මම ගෘහණියක් විදිහට මට එදිනෙදා කරන්න තියෙන වැඩ ටික ප්ලෑන් කරගන්න ඕන කියලා. බබා බලාගෙන වැඩ කරනකොට සමහර වැඩ ඉතින් අමතක වෙනවා. මේ විදිහට වැඩ ටික දවස්වලට බෙදාගෙන ඒ ටික ප්ලෑන් කරගන්න එක කරන්න ඕන කියලා තමයි ඉතින් මම මුලින්ම හිතුවේ. මුලින්ම මම මන්ත් ප්ලෑන් එකක් හදාගත්තා. එතනදී අපිට ඒ මාසයේ තියෙන විශේෂ දවස්, උපන්දින වගේ දේවල් මාක් කරගන්න පුළුවන්. මොනවා හරි විශේෂ ගමන් බිමන් තියෙනවා නම්, මොනවා හරි දේවල් වලට ගෙවීම් කරන්න තියෙනවා නම්, ඒ වගේ දේවල් අපිට මාක් කරගන්න පුළුවන්. ඒ වගේම ඒ දවස්වල හස්බන්ඩ් ජොබ් එකට යන නිසා එයාගේ නිවාඩු දවස් බලලා shopping කරන්න යන දවස් අපි මොනාට හරි එළියට යනවා නම් ඒ වගේ දේවල් මම මේ විදිහට මන්ත් ප්ලෑන් එකේ මාක් කරා. ඊට පස්සේ සතියේ දවස් 5ට ගෙදර පිරිසිදු කරන එක මම මාක් කරා. සඳුදාට මම ගෙදර කොතනද පිරිසිදු කරන්නේ? අඟහරුවාදට කොතනද? බදාදට කොතනද? මෙන්න මේ විදිහට පිරිසිදු කරන එක මම ප්ලෑන් කරගත්තා.
ඊට පස්සේ මන්ත් ප්ලෑන් එකේ තියෙන දේවලුත් ඇඩ් කරගෙන ඒ දවසේ මට කරන්න තියෙන වැඩ ටික මම ප්ලෑන් කරගත්තා. ඩේලි ප්ලෑන් එකක් අරගෙන ඊට පස්සේ මන්ත් ප්ලෑන් එකේ තියෙන මොනා හරි දෙයක් ඒ දවසේ මට කරන්න තියෙනවා නම් ඒකත් දාලා ඊට පස්සේ මගේ දවස් 5ට මම හදාගත්ත ක්ලීනින් ප්ලෑන් එකේ මට ඒ දවසේ ක්ලීන් කරන්න තියෙන කොටස මොකක්ද කියන එකත් දාගෙන උදේට දවල්ට උයනවා, රෙදි ටික වොෂින් මැෂින් දානවා, බාත්රූම් සෝදනවා, ගේ අතු ගානවා, මී ටයිම්, බබා එක්ක ටයිම්, හෙට දවසට සූදානම් වීම, රැට කෑම මේ වගේ දේවල් තමයි මම මුලින්ම ප්ලෑන් කරන්න පටන් ගත්තේ. ඉතින් ඔන්න ඔහොම ප්ලෑන් කරන්න යනකොට තමයි මට හිතුනේ මට කලින්ට වඩා දැන් ගොඩක් ටයිම් එක ඉතුරු වෙනවා කියන දේ. ඉතින් ඒ ඉතුරු වෙන කාලය මොනවම හරි දෙයකට යොදවන්න ඕන කියලා මම ඊට පස්සේ හිතුවා. බබාලා එක්ක වැඩ කරන්න අමාරුයි කියලා හිතන අයට ඒ නිසා ස්ට්‍රෙස් වෙලා ඉන්න අයට ආසාවෙන් වැඩ කරන්න සතුටින් වැඩ ටික කරන්න අදහසක් මොටිවේෂන් එකක් මගේ අත්දැකීම් ඒ අයට දෙන්න ඕන කියන එක හිතලා තමයි ඊට පස්සේ මම මගේ මේ YouTube channel එක පටන් ගන්නවා කියන දේ හිතුවේ. ඉතින් ඔන්න ඔය විදිහට channel එක පටන් අරන් ඒ වැඩ ටිකත් මම ප්ලෑන් එකට දාලා කරගෙන ආවා. මම මේ දේවල් ප්ලෑන් කරන්න පටන් ගත්තේ අපේ සත්සි බබා ලැබුණටත් පස්සේ වුණාට මම බජට් ප්ලෑන් එක නම් මම මැරි කරලා ආව දවසේ ඉඳලම කරපු දෙයක්. ආදායම් වියදම් හැම මාසෙම ලියනවා, ඉතුරු කරනවා. ඉතින් මේ විදිහට ගෙදර වැඩ ප්ලෑන් කරන්න යනකොට තමයි මට හිතුනේ ගෙදරට ගේන එළවලු උදේට හදන රෑට හදන කෑම ටිකත් ප්ලෑන් කරගන්න ඕන කියන දේ. මොකද channel වල FB එකේ කලින් දැකලා තිබ්බට කරන්න හිතිලා තිබුණේ නැහැ. හැබැයි මම අර වැඩ ටික ප්ලෑන් කරන් යනකොට මට දැනුණ වෙනසත් එක්ක මට දැනුණ පහසුවත් එක්ක මම හිතුවා මම මේ විදියට මීල් ප්ලෑන් එකත් කරගත්තම මට තවත් කාලය ඉතුරු කරගන්න වැඩ ලේසි කරගන්න පහසු කරගන්න පුළුවන් වෙයි කියන දේ. ඉතින් මේ විදිහට මීල් ප්ලෑන් කරන එකෙන් නාස්තිය අවම වෙලා ඒකෙනුත් අපේ පොකට් එකට වාසියක් තමයි එකතු වුනේ. මේ විදිහට අපි ප්ලෑන් කරනකොට අපේ ජීවිතයට අරමුණක් එනවා. අපේ මොළය හිතන්න පටන් ගන්නවා. අලුත් අදහස් අපිට එන්න පටන් ගන්නවා. ඉතින් බජට් ප්ලෑන් කරනකොට මම හොයාගත්ත දේ තමයි ටික ටික බබාලා ලොකු වෙනකොට අපිට අපේ ආදායම් පැත්ත වැඩි කරගන්න වෙනවා කියන දේ. මොකද අපේ වියදම් පැත්ත ඉහළ යනකොට අනිවාර්යයෙන්ම අපි අපේ ආදායම් පැත්ත වැඩි කරගන්න ඕන. ඉතින් ඒකට මොනවද කරන්න ඕන මගේ පැත්තෙන් මම හස්බන්ඩ්ට සපෝට් එකක් දෙන්නේ කොහොමද කියලා හිතලා ප්ලෑන් කරලා ඒ වෙනුවෙන් කරන්න ඕන වැඩ කොටස ප්ලෑන් කරලා තමයි මම මගේ ඔන්ලයින් බිස්නස් එක පටන් ගත්තේ. ඉතින් ඒකේ වැඩ හැම දෙයක්ම මම දැනට කරගෙන යන්නේ ප්ලෑන් කරලා තමයි. බබාලා පුංචි කාලේ එයාලවත් බලාගෙන ගෙදරට වෙලා ඉන්න ගමන් YouTube channel එකක් පටන් අරගෙන පස්සේ ඒ නමින්ම Facebook page එකකුත් පටන් අරගෙන ඒ දේවල් කරගෙන ඇවිත් ඒ දෙකේම උදව්වෙන් online business එකත් පටන් අරන් ඉතින් තව වැඩි කාලයක් නැහැ. ඒ බිස්නස් එක තුලත් ගොඩාක් ඉස්සරහට යන්න මට තව තියෙනවා. ඉතින් මට කියන්න ඕන උනේ බබාලා නිසා ගෙදර වැඩ කරගෙන ඉන්න ටයිම් එකේ පුළුවන් විදියට හරි මම පටන් ගත්ත දේ ඒ දවස්වල මට ලොකු ප්‍රතිඵලයක් නොතිබුණත් අවුරුදු කිහිපයකට පස්සේ හරි ඔන්න ටික ටික ඒ වගා කරපු පුංචි පැලවල පළ ටික නෙලන්න පටන් අරන් තමයි ඉන්නේ. ඉස්සරහට ඉතින් තව තවත් ප්ලෑන් කරලා මගේ මේ පැලවලට වතුර පෝර හොඳට දාලා තව මහන්සි වෙලා තව පළවැල නෙලා ගන්න තමයි මම බලාගෙන ඉන්නේ. ඉතින් ප්ලෑනින් කියන දේ තමයි මට අලුත් බලාපොරොත්තුවක් ගෙනත් දුන්නේ. මගේ ජීවිතය මම හිතුවේවත් නැති පැත්තකට මාව යොමු කරේ. ඉතින් එදා ගෙදර වැඩ ටික ප්ලෑන් කරපු මම අද ඊට වඩා වැඩි දෙයක් ප්ලෑන් කරන තැනට ඇවිල්ලා ඉන්නවා. අද වෙනකොට මම ගෙදර වැඩයි, බබාලගේ වැඩයි, channel එකයි, page එකයි, WhatsApp channel එක, business එක මේ ඔක්කොම සමබරව කරගෙන යන්නේ මේ ප්ලෑනින් කියන දේ නිසා තමයි. ඉතින් ඔයාලත් පුළුවන් විදිහට ඔයාලා දැනට කරන දේ තුල පුංචි පියවරක් අරගෙන මේ ප්ලෑනින් කියන දේ පටන් ගන්න.
මේක පටන් ගන්න ලස්සන පොත්, ලස්සන පෑන් ඕන නැහැ. මාත් එක්ක මුල ඉඳලම හිටිය අය දන්නවා මම කොහොමද මුලින්ම ප්ලෑනින් කරේ කියලා. පරණ පොතක කොළ ටිකක් අරන් ඒ වගේ මට පුළුවන් විදිහට චිත්‍ර ටිකක් ඇඳගෙන ඔන්න ඔය විදිහට තමයි මම පටන් ගත්තේ. එදා එහෙම පටන් අරන් අද වෙනකොට ඉතින් මම ලස්සන බුක් එකකට මාරු වෙලා තියෙනවා. ඒත් ඒක එකපාරම කරපු දෙයක් නෙවෙයි. තියෙන විදිහට පටන් ගත්තම ඊට වඩා ලස්සන දේවල් අපිට ලැබෙනවා කියලා මං ඔයාලට හැමදාම කියනවනේ. ඉතින් ඔයාට පුළුවන් විදිහට ඔයාගේ වැඩ ටික ප්ලෑන් කරගන්න එක අද ඉඳලම පටන් ගන්න. කතාවෙන් කතාව මම අද අපේ කෝප්ප, පිඟන්, ඒ වගේම කේතලය, සින්ක් ඒරියා එක එහෙම හොඳට පිරිසිදු කරගෙන ඊළඟට කිචන් කාපට් දෙක අරගෙන ආවා. ඒ දෙකත් අද හොඳට අවුව තියෙන නිසා හොදලා උදේම අවුවට දාගන්න ඕන කියලා. ඉක්මනින්ම කාපට් දෙකත් හොඳට තෙමාගෙන ඒකට සබන් ටිකක් දාලා ඊට පස්සේ මම ඒක බ්‍රෂ් එකෙන් හොඳට අතුල්ලලා ඒක හොඳට ක්ලීන් කරගත්තා. ඊට පස්සේ අවුව හොඳට වැටලා තියෙන නිසා කාපට් දෙකත් සෝදලා ඉවර වෙලා ඊට පස්සේ ඒක අවුවට දාලා ඊළඟට මම ආවේ අපේ බාත් รู එක ක්ලීන් කරගන්න. ඉතින් බාත් รู එකත් මේ විදිහට ක්ලීන් කරගෙන අපේ බාත් รู එකේ වෝල් එකේ ටයිලුත් මාසෙට මම දවස් දෙකක් විතර වෝල් එකේ ටයිල් ටිකත් ක්ලීන් කරගන්නවා. මොකද අපේ වෝල් එකට අල්ලලා තියෙන්නේ වයිට් කලර් ටයිල් එකක් නිසා ඉක්මනින්ම අව පැහැවෙන්න බලනවා. ඉතින් ඒ නිසා එහෙම තියෙනකොට ඒක දකින්නකොට මම ඒකට ආස නැති නිසා මම ඒ වගේ තියනවා දකින්නකොටම ටක් ගාලා ටයිල් ටික ක්ලීන් කරගන්නවා. ඉතින් අද උදේවරුවේ මම ප්ලෑන් කරලා තිබ්බ විදිහට පිඟන් කෝප්ප, කේතල, සින්ක් ඒරියා එක ක්ලීන් කරගත්තා. ඊට පස්සේ කිචන් කාපට් දෙකත් සෝදලා වේලෙන්න දැම්මා. ඊට පස්සේ අපේ බාත් รู එකත් සෝදලා පිරිසිදු කරගත්තා. මේ වෙනකොට ඉතින් වෙලාව 11ටත් කිට්ටු නිසා දැන් ඉතින් හදන්නේ අපි හැමෝටම බොන්න බීම ටිකක් හදාගන්න. ඉතින් මෙතනින් පස්සේ මම මුකුත් වැඩ දාගෙන නැහැ. ඉතුරු වැඩ ටික ඉතින් මම හවසට තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. මොකද ඉතින් දැන් මේ බීම ටික එහෙම හදාගෙන බීලා ඊට පස්සේ ඉතින් අද අපි හැමෝගෙම දවල් කෑම ටික මට සූදානම් කරන්න තියෙනවා. මොකද උදේට විතරයිනේ මං අද කෑම හැදුවේ. දවල්ට ඉතින් කන්න කෑම ටික සූදානම් කරගන්න ඕන. ඉතින් එහෙනම් අද vlog එකත් ඔයාලට ගොඩාක් වටිනා අදහස් ටිකක් අරගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. අද vlog එක එහෙනම් මම මෙතනින් නතර කරනවා. තවත් ලස්සන දවසක ලස්සන vlog එකක් අරගෙන ඉක්මනින් එනකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.